හැමෝටම සුබ දවසක්. මේ ටයිම් එකේ මම තනියම සෙල්ලම් කරන්න කාටවත් කිව්වේ නැහැ. මොකද මට ෂුවර් නැහැ හරියටම වින් ටයිම් එකක්ද කියලා. මේක අලුත් පැටර්න් එකකට රන් වෙන්නේ. ඒක නිසා කාටවත් කිව්වේ නැහැ. හරියටම ෂුවර් ටයිම් විතරයි මම කියන්නේ. බලමු වින් එකක් ගන්න පුළුවන් වුණොත් ගන්නවා, නැත්නම් විනාඩියක් දෙකක් සෙල්ලම් කරලා නතර කරනවා. මුලින්ම මට කියන්න ඕන වුණේ ගිය පාර වීඩියෝ එකෙන් ඔයාලට account 150 200ක් වගේ account වලට මම සල්ලි ඩිපොසිට් කරා. ඒකෙන් හරි චුට්ටකින් වින් එක ගන්නක හරි එක දෙකම ගන්නවා. හරි අලුත් පැටර්න් එකත් හරි වගේ ලොකු වින් එකක් ගත්ත. ඇත්තටම 2026 අවුරුද්ද ලොකු වින් එකක්, ලොකුම වින් එක අද. හරි මම අදත් ඔයාලට කියනවා ගිය වර මම අඩුම 500 තමයි ඩිපොසිට් කරේ. වැඩිම රුපියල් මට මතක හැටියට කෙනෙක්ට 5000ද වද වැඩිපුරම දැම්මේ. අනික කට්ටියට 1000 2000 එහෙම දාලා දුන්නා. සමහරු ඒත් බොරු වංචා කරා. බැංක් account වල සල්ලි අරගෙන තමන්ගේ ට්‍රිබල් 8 account එකට සල්ලි ඩිපොසිට් කරගත්තේ නැහැ. මම කිව්වා අලුතෙන් account එකක් පිළිවෙලට හදාගන්න. අනිවාර්යෙන් මම කියන විදිහට මම සල්ලි ඩිපොසිට් කරලා දෙනවා කිව්වා. ඒ විදිහට මම කරා. ඒකෙනෙත් වංචා කරා සෑහෙන්න දෙනෙක්. දන්නේ මේකත් හුදුවක්. ඒකටත් වංචා කරන ගමන් දියුණුවක් එන්න කොහොමද කියලා නම් මට තේරෙන්නේ නැහැ. එහෙම වංචා කරන ගමන් මම අදත් කියනවා එදාට වඩා ලොකු වින් එකක් ගත්ත නිසා අදත් ඩිපොසිට් කරලා දෙන්නම්. හරි විදිහට පිළිවෙලට account එකක් අලුතින් හදාගන්න, මැසේජ් එකක් දාන්න. කොහොමද හදාගන්නේ කින්න මන්ද කියලා account එකක් හදන්න බැරි කට්ටිය ඉන්නවනම් හරියට පිළිවෙලට අහගන්න. අනිවාර්යෙන් මේ සැරේ ඩිපොසිට් කරනකොට account එක complete ද නැද්ද කියලා බලනවා. කවද්ද රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා බලනවා. ගියවර මම user ID එක check කරේ නැහැ. වංචා කරන මිනිස්සු එච්චර ඉන්නවද කියලා මට හිතුන්නේ. හරි මේ පාර පිළිවෙලක් ඇතිව කරනවා. ගියවර account එක පිළිවෙලට හදන්න නැති කට්ටිය මට screenshot එව්වා. අලුතෙන් account හැදුවා. හදන්න නැතුව බොරුවට එව්වා. එහෙම කට්ටිය හිටියා. ඇත්තටම හදපු කට්ටිය හිටියා. බාගට හැදුව කට්ටිය හිටියා. හරියට account එක complete තිබුණ කට්ටියට විතරයි මම ඩිපොසිට් කරලා දුන්නේ. ඒත් කොහොම හරි 150කට එහා වගේ ඩිපොසිට් කරලා දුන්නා. හරි මම අදත් අනිවාර්යෙන්ම මම අදත් ඩිපොසිට් කරලා දෙනවා. හරියට account එකක් හදාගන්න, අලුතින් account හදන්න. පැරණි lost account වල ගොඩක් මාස 7-8 පරණ account වල සෙල්ලම් කරන්න යන්න එපා. අපිත් එක්ක මුලින් ඉඳලා වැඩ කරමු. අනිවාර්යෙන් දවසක ලොකු වින් එකකට යන්න තරම් අපි මුලින් ඉඳලා පිළිවෙලට වැඩයි කරන් යමු. ඒක මම කියන්නේ වෙන්න ඕන පිළිවෙල හරියට කියලා දෙන්නම්. සෙල්ලම් කරමු. ආසයි හැමෝම මොකක් හරි මැච් එකක් ගහ ගන්නවට. අනිවාර්යෙන් මේක මම ඊළඟ වීඩියෝ ගේනකොට බයිනන්ස් එක හරහා ලොකු ගාණක් විත්ඩ්‍රෝ කර ගන්න. බැලන්ස් එක ලක්ෂ 30ක් වගේ තියාගෙන. හැමෝටම සුබ දවසක්.